උසට සාගිනි හදට සෝගිනි ඉන්නට වැරෑලි කැබලියෙල්ලා සතුට සැනසුම අහිමි කරලු අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී අත පයාකුල්ලා නැකිට පල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා ජයග්‍රහණ වෙනුවෙන් නැගී සිටිමු සටන් කරමු කැප කරමු ජයග්‍රහණ ලැබමු සමාජවාදී අරුණාලෝකයේ ගෙන්න සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට සටන් කරන්න ඔබ සෑම දෙනාටම ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා යෝධ බල යෝධ වීර වීරය ලැබේවා මේක රෝහණ විජේවීර එදා ජාත්‍යන්තර කම්කරු දිනේදී ප්‍රකාශ කරපු ප්‍රකාශයක් මේක තුන් කාලයටම වැදගත් වෙනවා ඒක වැදගත් වෙන්නේ කොහොමද කියලා මම අද දවසේ කියලා දෙන්නම් ජය වේවා ඉතිහාසය කියන්නේ අතීතය සහ වර්තමානය අතර නොනවතින සංවාදයක්. ඒ වගේමයි අතීතයේ මතක තබාගත නොහැකි අය ඒ නැවත නැවත සිදු කිරීමට ලක් කරනවා කියලාත් හඳුන්වනවා. මම තෝරගත්ත තවත් විද්වත් මත කීපයක්ම තියෙනවා. මම කියාගෙන යන්නම්. ඔයගොල්ලෝ තේරුම් ගන්න. වර්තමානයේ ඉගෙන ගැනීමට ඇති අතුරක් ලෙස E.H. කාර් කියලා තියෙනවා. අතීතයේ අත්දැකීම් තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතයේ ගොඩනගා ගැනීමට ඉතිහාසය භාවිතා කරන්න පුළුවන් කියලා සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිදු වූයේ අතීතයේදී. අතීතය සහ වර්තමාන මිනිසා අතර ඇති සම්බන්ධතාවයේ බිඳ දැමිය නොහැකිය. ඉතිහාසය ගැන මේ විද්වත් මත වගේම අපේ මිනිස්සු අතර තදින්ම තියෙන මතයක් තමයි 71 79 88 89 කාලේ සාධාරණ සමාජයක් වෙනුවෙන් වැඩ කරපු මැරුම් කාපු මිනිසුන්ගේ පුරණාගමනයක් අනුන් ගණන් වල ඇතුළත ඉඳලා ආපහු එනවා කියලා. උන් එක්ක පාලකයන්ට අමාරු බවත් ඒගොල්ලොම ප්‍රකාශ කරනවා. ඔව් දැන් අපේ මිනිස්සු නැකිටින්න පටන් අරගෙන ගෑණියෙක් පිරිමියෙක් කරන්නේ නැහැ. පිරිමියෙක් ගෑණියෙක් කරන්න විතරක් බැරුව තිබුණු විධායක ජනාධිපති කෙනෙකු ගෙදර යවපු අරගලයක් සිද්ධ කරා. ඒ කතාවත් මෙහෙම මතක් කරගෙන යන්න. ආර්ථික උද්දමනය සහ දේශපාලන බංකොලොත්භාවය ඒකට මූලික වුණා. තෙල් ගෑස් විදුලිය හිඟ වුණා. දරාගත නොහැකි සම්පත් කොල්ල කෑමේ ඉවරයක් නොවුණු නිසා ජනතාව ඔවුන්ගේ වාරය ගත්තා. ඔවුන් නැගී සිටියා. සටන් කරා. මාස 6ක් පුරාවටම අරගලයක් දියත් කරා. රටේ ජනතාවගේ අභිවෘද්ධි සාධනය සඳහාමයි මේ කැපකිරීම. ජනතාවම සහයෝගයෙන් අරගලය පෝෂණය කරා. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය වෙනුවෙන්ම තැනුණු ප්‍රථමාධාර සේවාවන්, සිනමා ශාලාවන්, රසාස්වාදයේ උදෙසා කවි, ගීත, සින්දු, නාට්‍ය ප්‍රාසාංගිකව ඉදිරිපත් කරා. ඒ අතර මහජන සරසවි, පුස්තකාල, පරිගණක මධ්‍යස්ථාන, චිත්‍රපටි ශාලා ආද වුණා. ඒ හැම දෙයකම එකම අරමුණක් ගැබ්ව තිබුණා. ජනතාව හට කලාව සෞන්දර්යය තුලින් සටනට පන්නරය දුන්නා. අරමුණ පැහැදිලි කරා. සටනකට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ගොඩ නැගුණා. එදා එක එක අරමුණු වල ගිය පිරිස් එකම බිමකදී එකම අරමුණක් වෙනුවෙන් බලමුළු බැන්දා. ලංකා ඉතිහාසය රන් අකුරෙන් ලියවෙන දිනයක් වුණා. ඒ ජූලි 9 අරගලයේ ගෞරවය කවුරු ගත්තත් එතනදී අප රටේ සමස්ත ශ්‍රී ලාංකිකයන් සුවිශාල කැපකිරීමක් සිදු කළා. ඔවුනුයි ඇත්තටම අප රටේ සම්පත්. අද දවසේද ඔවුන් ඒකරාශී වුණා. ඒ දිත්වා අපදා තත්ත්වයේ හමුවේ ගම් වතුරේ නායම් හේතුවෙන් උන්නේට තැන් නැතිව අන්ත අසරණ තත්ත්වයට පත් වුණු ජනතාව වෙනුවෙන් එදා ඔහුගේ සමාජවාදී අරුණාලෝකයයි මේ වැටෙන්නේ. අනිකාගේ කුසගින්න වෙනුවෙන් රටේම ජනතාව බලමුළු බැන්දා. කකියන ලී ඇති පිරිස් ස්වේච්ඡාවෙන්ම සංවිධානය වුණා. සහල්, පරිප්පු, සෝයා, නූල්ඩස්, කිරිපිටි, කුළුබඩු වර්ග ආදී වියලි ආහාර පාන එකතු කළා. ඒ සඳහා සහන යාත්‍රා නම් අපූර්වත නම් පැටබැඳුණා. එක පොරේට ඔවුන්ගේ අවශ්‍යතා සොයන්නට බලන්නට කැප වූවා. සහනාධාර එකතු කරන තැන් ගම් නගර සිසාරා පැතිරුණා. සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරනවස් ඇසුරුම් කළ පානීය ජලය, ඖෂධ වර්ග, ඇඳුම් පැළඳුම් එකී මෙකී නොකී සියලු දෑ තමුණට ඇති හැකි අයුරින් ලබා දෙන්නට පෙළ ගැසුණා. මාධ්‍ය නාලිකා කළ සේවයද සුළුපටු නොවේ. ඒ සියල්ලම බෙදා දීමට යෑමට අවදානම් නොතකා පිරිස්ද එකතු වූවා. තවද යාන වාහන ඒ සඳහා පරිත්‍යාග කළ පිරිස්ද සුළුපටු සේවයක් නොවේ කෙරේ. ඒ වගේමයි වැහිලිය ගන්ධියට එකතු වූ අවදානමින් දිනෙන් දින පහත් බිම් යට කරගෙන ගන්ධිය කෙමින් කෙමින් ගොඩබිම ආක්‍රමණය කරා. එය එතර වීමට හැකි පරාසයක නොවුණු තැන දියමට හුරුවුන් ඔරු පාරු බෝට්ටු රැගෙන සරණක් සෙවූ පිහිටක් සෙවූ ජනයේ ජනයාට දෙවුරුමෙන් පිහිට වුණා. ආහාර පාන සකසා ගෙනවිත් බෙදුවා. ඔවුන් තමයි අප රටේ මිල කළ නොහැකි සම්පත්. මෙවැනි මානව සම්පත් තියෙන රටක මට අහන්න තියෙන එකම ප්‍රශ්නයයි. ඇයි තවමත්
අපි සංවර්ධනය වෙමින් පවතින රටක් වන්නේ ගැටලුවක් කොතන හෝ තිබෙනවා. මේට වඩා හොඳ හෙට දවසක් අපි හැමෝටම උරුම විය යුතුමය. ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා. ලංකා මාතාව වැජබේවා. ඔබ හැමටම මේ උපහාරයක් පිණිසම වේවා. ජනතාව සුවසෙත වෙනුවෙන් වැඩ කරන මාගේ මාතෘභූමියේ සියලුම ජනී ජනයා රැකේවා සුරකේවා. ඔවුන්ගේ ආරක්ෂාව වගේම අපේක්ෂා දිනෙන් දින උදාපත් වේවා. එන මොනම බාධකේ වුණත් ජයගෙන යමු. ජය නියතයි ඔබ සැමට. අපගේ ඊළඟ වීඩියෝත් රස විඳීමට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.